මෙන්න අපේ ගොවි මහතුන්ට සුබ ආරංචියක්. ඔන්න දැන් ඔබට පුළුවන් හරිම පහසුවෙන් ඔබ ළඟ තියෙන දුරකථනයෙන්ම රජය විසින් සපයන පොහොර සහන ආදී ආධාර සහ අනෙකුත් ගොවි සහන වැඩසටහන් වලට ඉතා ඉක්මනින් අයදුම් කරන්නත් ප්‍රතිලාභ ලැබුණද නැද්ද කියලා දැනගන්නත්. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අලුතින්ම හඳුන්වා දෙන farmernet.lk ගොවීන් ලියාපදිංචි කිරීමේ දත්තපද හා ලියාපදිංචි වී ඔබත් අදම මෙම වටිනා සේවාවන් හිමි කරගන්න. farmernet.lk ලියාපදිංචි වෙන්න හරිම ලේසි. ඕනි වෙන්නේ අන්තර්ජාලයට යන්න පුළුවන් ෆෝන් එකකුයි ජාතික හැඳුනුම්පත් අංකයයි දුරකථන අංකයයි විතරයි. අපි දැන් බලමු ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. මුලින්ම අන්තර්ජාලයට යන්න. ගිහිල්ලා farmernet.lk කියලා සර්ච් කරගන්න. එතකොට මෙන්න මෙයාගේ උඩින්ම එන farmernet.lk කියන එකට යන්න. හරි. අපි දැන් ඇවිල්ලා ඉන්න farmernet.lk registration page එකට. මෙතන මෙන්න මේ ඉරිදුන ක්ලික් කරලා ඔයාට පුළුවන් භාෂාව වෙනස් කරගන්න. ඒක ඉංග්‍රීසිද, සිංහලද, දෙමළද ඕන භාෂාවකින් ඔයාට තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන ජාතික හැඳුනුම්පත් අංකය කියන තැන ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. ඔයා මේ වෙද්දිත් පෝරසහන ආධාර ලබන කෙනෙක් නම් ඔයාගේ අනිත් විස්තර යටින් ඉබේටම වෙයි. හැබැයි එහෙම නැත්නම් ඔයාට නමයි ලිපිනයයි අලුතින් ඇතුළත් කරන්න වෙනවා. ඊළඟට දුරකථන අංකය ඇතුළත් කරන්න. දුරකථන අංකය ඇතුළත් කළා දැන් ලියාපදිංචි වෙන්න කියන බ්ලොක් තමයි බුවන් පස්සේ ඔයාගේ ෆෝන් එකට OTP අංකයක් එනවා. ඔයාගේ ෆෝන් එකේ මැසේජ් වලට ගිහිල්ලා අන්නේ OTP අංකය හොයාගන්න. හරි මේ විදිහට OTP අංකය ඇතුළත් කළා verify OTP දෙන්න. ඊළඟට අපි වෙනවා මෙන්න මේ තැනට. මෙතනදි තියෙන්නේ ඔයාට පාස්වර්ඩ් එකක් දෙන්න. ඒ කියන්නේ මුරපදයක් ඇතුළත් කරන්න. ඔයාට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් හොඳ මුරපදයක් මෙතෙන්ට ඇතුළත් කරන්න. තැන් දෙකේම එකම මුරපදේ යොදන්න වග බලා ගන්න. හරි ඊට පස්සේ create account දුන්නම ඔයාගේ ගිණුම හැදෙනවා. හරි මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ගිණුම හැදලා ඉවරනාම පේන්නේ. මෙතන ඔයාගේ නම පෙන්නනවා. ඊට පස්සේ පහලින් ඔයාට ගන්න පුළුවන් සේවාවන් ටික පෙන්නනවා. මේ විදිහට ඔයා පෝරසහන ආධාර ලබන කෙනෙක් නම් මේ ඉඩම් විස්තර වලට ගිහිල්ලා ඔයාගේ ඉඩම විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම පහලට ගිහිල්ලා මුදල් සහන ආධාර විස්තර, මුදල් ප්‍රදාන විස්තර වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉදිරියේදී මේ හරහා ඔයාට ගොවි පැමිණිලි, වගාහාන විස්තර වගේ අලුත් තොරතුරු ඇතුළත් කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. ඉතින් අදම ලියාපදිංචි වෙලා මෙම අලුත් සේවාවන් වලට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. මේ සම්බන්ධව වැඩිදුර විස්තර ළඟම තියෙන ගොවි ජන සේවා මධ්‍යස්ථානයෙන් හරි ඔයාගේ වසම බාර කිසිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීතුමාගෙන් ලබා ගන්න පුළුවන්.